අයිබෝන් EFI තාක්ෂණය හා හයිබ්‍රිඩ් තාක්ෂණය පිළිබඳ A to Z ඉගෙන ගන්න නිවැරදි තාක්ෂණික දැනුම හොයන කාර්මිකයන් වෙනුවෙන් සකස් කරපු Basics of EFI and Hybrid Technology පාඨමාලාව අගෝස්තු මාසේ 2 වෙනි ඉරිදා පානදුරේ අපේ ට්‍රේනින් ඇකඩමි එකේ සවස් 2ට මේ පළමු කණ්ඩායම ආරම්භ වෙනවා. මේක ෆිසිකල් ක්ලාස් එකක්. අගෝස්තු මාසේ 6 වෙනිදා රාත්‍රී 7:30ට කුරුණෑගල නගරේ මේ පාඨමාලාව ආරම්භ කරනවා. මේ පන්ති දෙකම ෆිසිකල් ක්ලාසස් දෙකක්. මේ ස්ථාන දෙකටම ප්‍රවාහන අපහසුතා ඇති දුර බැහැර සිටින කාර්මික මහතුන් හා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික කාර්මික මහතුන් වෙනුවෙන් ඔන්ලයින් පාඨමාලාවක් අපි ජූලි මාසේ 28 වෙනි බදාදා රාත්‍රී 7:30ට ආරම්භ කරනවා. ෆිසිකල් ක්ලාසස් දෙක මාස 12ක පාඨමාලාවක්, ඔන්ලයින් පාඨමාලාව මාස 8ක පාඨමාලාවක්. මේ පාඨමාලාව අවසානයේ දින 3ක ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා. පාඨමාලාව අවසානයේ තියෙන පරීක්ෂණයෙන් සමත් වන සිසුන්ට රජයේ පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙනවා. මේක සහතික පත්‍ර පාඨමාලාවක්. මේක සහතිකයකට වඩා තමන්ගේ වෘත්තීය කුසලතාවය නැත්නම් වෘත්තීය නිපුණතාවය ඉහළ නංවීම අරමුණු කරගනිමින් නිර්මාණය වෙච්ච පාඨමාලාවක්. පාඨමාලාව ආරම්භ කිරීමේදී ප්‍රචාරක වීඩියෝ පටවල සඳහන් කරපු විදිහට EFI තාක්ෂණය පිළිබඳ A to Z දැනුම නැත්නම් EFI තාක්ෂණය පිළිබඳ කාර්මිකයෙකු දැනගත යුතු නිවැරදි දැනුම ලබා දීමට මෙහිදී සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පාඨමාලාව මොඩියුල් 14කින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සෑම මොඩියුලක් හරහාම ඔබගේ නවීන මෝටර රථ හා සම්බන්ධ තාක්ෂණික දැනුම යාවත් කාලින කිරීමක් සිදු වෙනවා. වාහනයක තියෙන සියලුම ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිවල මූලික ක්‍රියාකාරී සිද්ධාන්ත, ඒ පාලන පද්ධති ක්‍රියාත්මක කරන ආකාරය, ඒ පාලන පද්ධති පරීක්ෂා කිරීම සඳහා ස්කෑනර් උපකරණයක් භාවිතා කරන ආකාරය, ඔසිලස්කෝප් උපකරණයක් ඇසුරෙන් සෙන්සර් ක්‍රියාකාරී උපාංග නිරීක්ෂණය කරනු ලබන තාක්ෂණික ක්‍රම, සෙන්සර් සිමියුලේටර්ස් පාවිච්චි කළා කොහොමද ECU එක ක්‍රියාකාරීත්වය නිවැරදිව අපි නිරීක්ෂණය කරන්නේ, GDI ඩුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් ජනාදී වූ නවීන මෝටර රථවල ක්‍රියාත්මක වන නවීන ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති පිළිබඳව අපි මේ පාඨමාලාවේදී ඔබව පුහුණු කරනවා. දෙමුහුම් මෝටර රථ තාක්ෂණය එහෙම නැත්නම් හයිබ්‍රිඩ් වාහන තාක්ෂණය සම්බන්ධව කතා කිරීමේදී හයිබ්‍රිඩ් වාහනයක මූලික ක්‍රියාකාරී සිද්ධාන්ත, මූලික බල පද්ධතියේ ක්‍රියාකාරී නිර්මාණයන්, වර්ගීකරණයන් සහ ප්‍රධාන සංරචක වන බැටරි, මෝටර් ජෙනරේටර්ස්, ඉන්වර්ටර්, DC-DC කන්වර්ටර් සහ ඒ ආශ්‍රිත ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳ හයිබ්‍රිඩ් මොඩියුල් එක ඇතුලේ අපි සාකච්ඡා කරනවා. ඉතින් මේක අංග සම්පූර්ණ පාඨමාලාවක්. විශේෂයෙන්ම මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ නියුතු නිවැරදි තාක්ෂණික දැනුම හොයන කාර්මිකයන්ට සහ මෝටර රථ තාක්ෂණික ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වෙන නව කාර්මික මහතුන්ට මේ පාඨමාලාව ඉතා මහඟු අස්වැසිල්ලක් වෙයි තමන්ගේ වෘත්තීය ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් වසර ගණනක අත්දැකීම් තියෙන ගුරුවරයෙක් විදියට මා විසින් නිර්මාණය කළ අවුරුදු 13කට වැඩි කාලයක් ශාස්ත්‍රයේ නියුතු කාර්මික මහතුන් ඉගෙනගත්ත, ඒ හරහා ලංකාවේ මේ වන විට ඉහළින් වැජඹෙන කාර්මික ආයතන හිමිකාරීත්වයේ දරන අයගේ මුල් පාඨමාලාව මේ පාඨමාලාව. ඉතින් ඔබටත් මම ආරාධනා කරනවා මේ පාඨමාලාව හා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මතක තියාගන්න ජූලි මාසේ 28 ඔන්ලයින් පාඨමාලාව ආරම්භ කරනවා. අගෝස්තු මාසේ 2 වෙනි ඉරිදා සවස් 2ට පානදුර මේ පාඨමාලාව ආරම්භ කරනවා. අගෝස්තු මාසේ 6 වෙනිදා රාත්‍රී 7:30ට කුරුණෑගල මේ පාඨමාලාව ආරම්භ කරනවා. ඉතින් පහත දැක්වෙන දුරකථන අංකයෙන් විස්තර දැනගන්න. විස්තර දැනගෙන ඔබත් නිවැරදි තාක්ෂණික දැනුම හොයන යාවත් කාලින වෙන්න කැමති කාර්මික මහතෙක් නම් නැත්නම් ආධුනික කාර්මිකයෙක් නම් මේ පාඨමාලාවට එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ස්තුතියි.